Sono Paolo La Barbera, sono un avvocato del Foro di Roma, sono onorato di far parte di questa associazione United Lanka Italy Foundation per supportare la popolazione dello Sri Lanka nel proprio paese e quelli che si sono trasferiti o sono di passaggio in Italia. Il mio obiettivo è quello di dare supporto tecnico dal punto di vista legale ed amministrativo a quelle che sono le iniziative e i progetti che questa associazione intende proporre per perseguire gli scopi stabiliti nello statuto, ovvero supporto, assistenza, beneficenza e qualsiasi attività che possa supportare il popolo dello Sri Lanka. ලෝකය කෙතරම් විශාල වුණත් මිනිස්කම කියන නූලෙන් අපි සියල්ලන්ම එකට බැඳී සිටිනවා. දේශසීමා භාෂා හෝ දුරස්ථභාවය ඒ බැඳීමට බාධාවක් නෙවෙයි. ඉතාලියේ ලියාපදිංචි කළ යුලිෆ් එහෙමත් නැත්නම් United Lanka Italy Foundation බිහිවන්නේ ඒ උදාර මිනිස්කම පදනම් කරගෙනයි. අප ලාභය පසුපස හඹා යන සංවිධානයක් නෙවෙයි. ජීවිතවලට බලාපොරොත්තුවක් රැගෙන එන සහෝදරත්වයේ නිවහනයි. තෙරුවන් සරණයි. අපට සුවිශේෂී ආරාධනාවක් ලැබුණා. ඉතාලි රෝම නගරයේ අභිනවයෙන් සංවිධානයක් ආරම්භ වුණා. United Lanka Italy Foundation. කවදත් අනුශාසකත්වය බලාපොරොත්තු වෙනවා රෝමයෙහි බෞද්ධ අය හැටියට පූජනීය අපගෙනුත් ඒ වගේම කිතුණු බැතිමතුන් හැටියට පල්ලියේ පියතුමාගෙනුත් අනුශාසනාවන් බලාපොරොත්තු වෙන United Lanka Italy Foundation සංවිධානය ඉදිරියට වැඩ කටයුතු රාශියක් සිදු කරන්නට බලාපොරොත්තු වෙමින් ඉතාමත්ම ස්වේච්ඡා සංවිධානයක් හැටියට ඒ වගේම බුද්ධිමත් පිරිසක් එකතු වෙමින් ශ්‍රී ලංකාවට සුවිශේෂී වැඩ කටයුතු රාශියක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙමි. ආරම්භ කරන්නට යෙදුන United Lanka Italy Foundation සංවිධානයට අපගේ සුබ ප්‍රාර්ථනාවන් එකතු කරනවා. ඒ වගේම අපේ අනුශාසකත්වය සහ ශක්තිය නිබ්බන්ධවම අපි ලං කර දෙන්නට සූදානම් බව සතුටින් සිහිපත් කරනවා. ඒ වගේම United Lanka Italy Foundation සංවිධානයේ ඉදිරි කටයුතු ඉදිරි බලාපොරොත්තු සියල්ලක්ම සඵල වේවායි කියලා තුනුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාද ප්‍රාර්ථනාව අපි ලබා දෙනවා. ඒ වගේම ඕනෑම වෙලාවක අනුශාසකත්වය අපි ලබා දෙන්නට සූදානම් බව සතුටින් සිහිපත් කරනවා. අපේ මව්බිමේ දුෂ්කර ගම්මානයක මූලික පහසුකම් පවා අහිමිව අසරණ වූ දහසක් දෙනා අප දකිනවා. යුලිෆ් අපේ පළමු මෙහෙවර වන්නේ ඔවුන්ගේ කඳුළු පිස දැමීමයි. ඇත්තටම මම මේ මොහොතේ සුබ පතනවා United Lanka Italy Foundation අපි රෝමෙන් ආරම්භ කරන්නේ සියලු දෙනා එක්සත්ව එකමුතුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දුක් විඳින ජනතාව ඒ වගේම ඉතාලිය බලා එන ශ්‍රී ලාංකික අසරණ වුණු අයට උදව් වෙන්න හොඳ ආරම්භයක් අරගෙන තියෙනවා. ඉතින් ආගමික නායකයෙක් හැටියට ශ්‍රී ලංකාවේ කතෝලික ප්‍රජාව ඉතාලියේ ඉන්න අයව බහරව ඉන්න පියතුමා හැටියට සම්බන්ධීකරණ පියතුමා හැටියට මා මේ මොහොතේ සතුටු වෙනවා. මේ අවස්ථාවට එක්වෙන්න ලැබීම ගැන. ඇත්තටම අපේ පරමාර්ථය Together for Tomorrow. අද අපි එකමුතුව, එක්සත්ව, එක්සිත්ව හොඳ අනාගතයක්, හොඳ හෙටක් අපේ ජනතාවට ලබා දෙන්නයි එක් රැස් වෙලා ඉන්නේ. ඉතින් ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා එකතු වෙන්න කියලා, එකමුතු වෙන්න කියලා. අපි එක රටක්, එක ජනතාවක් හැටියට එකමුතුව එක පවුලක් හැටියට ඉදිරියට යමු කියලා මා ඔබට ආරාධනා කරනවා.
ස්වභාවික ආපදාවලින් සියල්ල අහිමි වූවන්ට යළි නැගී සිටීමට ශක්තියක් වෙමින් ග්‍රාමීය පාසල්වල යටිතල පහසුකම් නංවාලමින් සහ දිලිඳු කම නිසා අධ්‍යාපනය අත්හැර දැමීමට යන දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙමින් අපි ඔවුන්ගේ අනාගතය ආලෝකමත් කරනවා. මම චංචලා බුලත්වත්ත යුනයිටඩ් ලංකා ඉටලි ෆවුන්ඩේෂන් එකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ලැබීම ඉතාම සතුටට කාරණයක්. අපේ විෂන් එක සහ මිෂන් එක ගැන පොඩි අදහසක් කියන්නම්. අපේ විෂන් එක කියන්නේ දැක්ම වෙන්නේ අධ්‍යාපනය, සංස්කෘතික හුවමාරු, ඒ වගේම නොයෙක් සමාජ ක්‍රියාකාරකම් තුළින් ඉතාලියේ ජීවත් වෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ සහ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපේම ජනතාවගේ ජීවිතේ නගා සිටුවීමට උපකාර කිරීම. ඒත් එක්කම තමයි අපේ මිෂන් එක. ඒ කියන්නේ අපේ මෙහෙවර වෙන්නේ අධ්‍යාපනය, සමාජීය ක්‍රියාකාරකම්, ඒ වගේම සංස්කෘතිකමය හුවමාරු ඔස්සේ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ඉතාලි ජාතිකයන්ගේ සහයෝගීතාවය වර්ධනය කිරීමට ව්‍යාපෘති සැකසීම. ඉතින් මේ වෙනුවෙන් අපි ව්‍යාපෘති රාශියක් මේ වෙනකොට සකසාගෙන තිබෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න අපි ඉදිරියට යහපත් අනාගතයකට පා තබමු. මාරාන්තික පිළිකා රෝගීන් පීඩා විඳින රෝගීන්ට සහ පිළිකා රෝහලට අවශ්‍ය උපකරණ සහ ආධාර සපයමින් ජීවිතයත් මරණයත් අතර සටන් කරන අහිංසක මිනිසුන්ට ජීවත්වීමට අත්වැලක් වීම අප ලබන විශාලතම ආත්ම තෘප්තියයි. Buongiorno, mi chiamo Francesca Piccini, sono una commercialista e sono contenta di far parte di questa associazione per poter dare il mio contributo professionale e umano. E nella mia vita appunto ho sempre prestato il mio aiuto per persone bisognose, facendo volontariato in orfanotrofi, in istituti di bimbi maltrattati, e quindi sono molto contenta di far parte di questa associazione per aiutare lo Sri Lanka, per aiutare appunto questo paese che in questo momento ha bisogno di aiuto, dando sicuramente il mio aiuto professionale laddove ci fosse necessità e il mio aiuto ovviamente umano, sempre per poter far sì che questo popolo possa stare sempre meglio, insomma. E niente, questo è appunto il mio contributo. Spero di essere in grado di poter appunto aiutare questo popolo. අපගේ මෙහෙවර ශ්‍රී ලංකාවට පමණක් සීමා වන්නේ නැහැ. ඉතාලිය තම දෙවන නිවහන කරගත් ශ්‍රී ලාංකේය ප්‍රජාව මුහුණ දෙන අභියෝග අප හොඳින් හඳුනනවා. වෙනත් රටක ජීවත්වීමේදී මතුවන නීතිමය ගැටලු සහ නිවැරදි මඟ පෙන්වීම් ලබාදීම, රැකී රක්ෂා සම්බන්ධ ගැටලුවලදී මැදිහත්වීම සහ ඉතාලී අධ්‍යාපනය ලබන දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය සහයෝගය ලබාදීම යුලිෆ් හරහා නිරන්තරයෙන් සිදු කෙරෙනවා. අයිබෝවන්, මම බියංකා දිල්රුක්ෂි. මිනිස් වර්ගයා පැවතෙන්නේම සමූහයක් වශයෙන් ජීවත් වෙන්නටයි. අපි සමූහයක් වශයෙන් ජීවත් වෙන්නේම අපි එකිනෙකාට උදව් අවශ්‍ය නිසා. අපේ පැවැත්මත් එක්කම අපි එකිනෙකා කොටස් වශයෙන් ජීවත් වෙන්නට පුරුදු වෙලා තියෙනවා. සමාජ මට්ටම් විදිහට, ආගම් විදිහට, ඒ වගේම පාට අනුව, දේශ සීමාවන් අනුව. ඒත් අවසානයේ අපි ඔක්කොම මිනිස්සු. අපි හැමෝටම තියෙන්නේ එකම අයිතිවාසිකම්, එකම අවශ්‍යතාවයන්. ඉතින් මේ අවශ්‍යතාවයන් සපුරා ගන්න නොහැකි අයට, මේ අයිතීන් නැති අයට උදව්වක් වෙන්නට තමයි යුනයිටඩ් ලංකා ඉටලි ෆවුන්ඩේෂන් එක නිර්මාණය වෙලා තියෙන්නේ.
ඉතින් ඉතාලිය ජීවත් වෙන ශ්‍රී ලාංකික ඩයස්පොරාව වන අපට යුතුයකමක් තියෙනවා. අපේ රටට අපේ ජනතාවට පුළුවන් විදිහට උදව් කරන එක. ඒ සඳහා අපි හිතුවා ලංකාවේ සුන්දරත්වය, ලංකාවේ අපේ උරුමයන් ඉතාලියට ලෝකෙට පෙන්වන්න විවිධ සංස්කෘතික වැඩසටහන් සංවිධානය කරන්නට. මේ වැඩසටහන් වලින් ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අපේ ප්‍රධාන අරමුණයි. ඒ වගේම මෙම වැඩසටහන් වලින් ලැබෙන සියලුම මුදල් ලංකාවේ නගා සිටවන්නට, ලංකාවේ අපේ ජනතාවට උදව් කරන ව්‍යාපෘතිවලට යොදවන්නට අප බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබත් කැමතිනම් අප සමග ස්වේච්ඡාවෙන් එකතු වී මෙම කර්තව්‍යයට සම්බන්ධ වෙන්නට ඒ ඔබේ අවස්ථාවයි. අපට කතා කරන්න. හැමෝම එකතු වී ලස්සන හිතක් උදා කරමු. ඔබ තනි වී නැහැ. අප ඔබ වෙනුවෙන් මෙහි සිටිනවා. Buongiorno, io mi chiamo Mariangela Piccini, sono anche una commercialista e ho accettato di far parte di questa fondazione proprio perché ha come scopo quello di aiutare le persone più bisognose e quindi la forza di questa fondazione è quella proprio di trasformare questa solidarietà in azioni concrete proprio mediante diciamo dei progetti sanitari, progetti diciamo di formazione per le persone proprio che sono bisognose e che hanno bisogno più dell'aiuto. In questo caso lo Sri Lanka è una delle popolazioni appunto che in questo momento soffre di queste mancanze e quindi ha bisogno ancora di più dell'aiuto, del nostro aiuto. Diciamo che questa fondazione, ho fatto parte di questa fondazione perché secondo me questa fondazione darà un futuro a tutte le persone, anche a noi, proprio affinché ci sia diciamo un mondo più giusto e più umano per tutte le persone, per tutti noi, perché poi alla fine questa fondazione aiuterà tutti noi affinché proprio ci sia più giustizia, meno sofferenza in tutti i popoli del mondo. E quindi io faccio parte di questa fondazione proprio perché abbia questo scopo sociale, questo scopo insomma umanitario. Spero di dare il mio aiuto psicologico, il mio aiuto diciamo morale affinché questo progetto e diciamo queste azioni concrete si possano realizzare. Grazie a tutti. යහපත් ගුණගරුක සමාජයක් යනු එක් අයෙකුගේ උත්සාහයක් නොව සමූහයකගේ කැපවීමයි. මම නිසංසලා විජේතුංග. ඉතින් යුනයිටඩ් ලංකා ඉතලි ෆවුන්ඩේෂන් එකේ නිර්මාර්තු ඒ වගේම ඒකේ සභාපති. ඉතින් ඔයගොල්ලන්ට විශේෂයෙන්ම මම කෙටියෙන් මේක දැනට කියන්නම්. වැඩි විස්තර ඔයගොල්ලන්ට අපි පසුව දැනගන්න ලැබෙයි. ඉතින් දැනට අපි මේක නීත්‍යානුකූලව රෙජිස්ට්‍රේෂන් කරලා මේකට වෙබ්සයිට් එකක් හදලා තියෙනවා. ඒ වගේම පේජ් එකක් හදලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට සියලු දේ ඒ වගේම බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන් හා මේ පේජ් එකෙන් මේ අපි කරන වැඩ කටයුතු. ඒ වගේම මේකට මූලිකත්වය දෙමින් අපේ ගරු ප්‍රිමා පෝර්තා ස්වාමින් වහන්සේ ඒ වගේම දැනට ඉතාලියට අලුතෙන් පත් වෙලා තියෙන පියතුමා පාද සංජීව මෙන්ඩිස් පියතුමා ඒ වගේම පාදලාල් ඒ වගේම මේකට පූර්ණ දායකත්වය පූර්ණ සහයෝගය ලබා දෙනවා අපිට තානාපති කාර්යාලය. ඉතින් ඔයගොල්ලන්ට ඉදිරියේදී ගොඩාක් දේවල් අපෙන් දැනගන්න ලැබෙයි. අපි මොනවාද කරන අපේ ව්‍යාපෘති ඒ වගේම අපි මුළු අවුරුද්ද පුරාවටම අපි ප්ලෑන් කරගෙන යනවා. ප්ලෑන් කරලා දැනටත් තියෙනවා ගොඩක් ව්‍යාපෘති. ඔයගොල්ලන්ට ඒවා දැනගන්න ලැබෙයි. ඔයගොල්ලන්ට පසුව ඒවා අපි දැනුම් දෙනවා සියලු තොරතුරු. අපිත් එක්ක රැඳී ඉන්න. ඒ වගේම අපේ යුනයිටඩ් ලංකා ඉතලි ෆවුන්ඩේෂන් අපේ මේ සොසයිටි එකේ සමාජිකත්වය ගන්නෙ කොහොමද? ඒවට සහභාගී වෙන්නේ කොහොමද? අපිත් එක්ක මේ වැඩ කටයුතු ඉදිරියට ඕගොල්ලන්ටත් සහභාගී වෙලා ශ්‍රී ලාංකිකයෝ අපි ඔක්කොම එකමුතුකමකින් එක ගමනක් යන්න මේ ඕගොල්ලන්ට සියලු තොරතුරු ලබා දෙන්න. බොහොම ස්තුතියි. මම ප්‍රසන්න ගෝමස්. අපි දන්නවා
අවුරුදු 76ක් තිස්සේ අපි බැට කාලා, දන ගාලා, මඩ කාලා ආපු ජාතියක්. ඉතින් අපි දන්නවා කෙසේ වෙතත් අපි ඉතාමත් රෙසිලියන් ජාතියක්. ඉතින් අපි බොහොමත්ම අමාරුවෙන් නැගිටින ජාතියක්. කොච්චර බැට කාවත් අපි ඉස්සරහට එන ජාතියක්. ඉතින් ඒකට තමයි අපි යුලිෆ් එහෙමත් නැත්නම් යුනයිටඩ් ලංකා ඉටලි ෆවුන්ඩේෂන් එක ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා ඕගොල්ලෝ හැම දෙනාටම අපිත් එක්ක එකතු වෙන්න, එක්සිත්ව නැගිටමු ශ්‍රී ලංකාව වෙනුවෙන්. යුලිෆ් සමග එක්වන්න. ඔබගේ කුඩා දායකත්වය තවත් කෙනෙකුගේ ජීවිතයේ විශාල වෙනසක් කරනු ඇත. අපගේ අරමුණ ශක්තිමත් ප්‍රජාවක්, උගත් දරු පරපුරක් සහ සුවපත් මිනිසත්කමක්. United Lanka Italy Foundation. Together for tomorrow. www.ulifglobal.org